මේකත් සාමාන්‍ය ගානක්. මේක සාමාන්‍ය ගානක්. මේකේ මට කියලා දෙන්න ඕන එක තියෙන්නේ මේක ලියලා තියෙනවා වර්ගජ සමීකරණ මේක වර්ග පූර්ණයෙන් විසඳන්න තියෙන්නේ ලේසිම ලේසිනේ 2021 O level ගාන. හැබැයි මම මෙතන highlight කරලා දීලා තියෙනවා ඒක රෝමිලකන් 3 කොටස මරු කියලා මම ලියලා තියෙනවා. රෝමිලකන් 3 කොටස. ඕක සමහර උන්ට හදාගන්න බැරි වෙන්න ඇති කියලා මම හිතනවා. සමහර උන්ට හදාගන්න බැරි වෙන්නේ. ඒ කියන්නේ මේක හදන්න නැති නමුත් මෙතනදී අය පැටලි සහගත තත්ත්වයක් එන්න මේක ඒක එන්න ඇති. ඒක නිසා මම මේක රෝමිලක්කන් 1 2 නම් ඉක්මනට හදාගෙන යනවා. ඉක්මනට හදාගෙන ගිහිල්ලා රෝමිලක්කන් 3 කොටසට මම ගිහිලා හරි පැහැදිලිව එතන කොහොමද වෙන්නේ කියලා හරි ලස්සනට කියලා දෙනවා. හරි. මෙතනදී අපිට කියලා දෙනවා එතන B නැමැති සමචතුරස්‍රාකාර ආස්තරයක පැත්තක දිග. B නැමැති සමචතුරස්‍රාකාර ආස්තරයක පැත්තක දිග A නැමැති සමචතුරස්‍රාකාර ආස්තරයක පැත්තක දිගට වඩා සෙන්ටිමීටර් 4ක් වැඩි. හරි. එහෙනම් ආස්තර දෙකේ වර්ගඵලවල එකතුව වර්ග සෙන්ටිමීටර් 88ක් වේ. ඒ ආස්තරයේ පැත්තක දිග x. මේක x සෙන්ටිමීටර් කියලා තියෙනවා. එහෙනම් මේකේ පැත්තක දිගට වඩා මේක සෙන්ටිමීටර් 4ක් වැඩි නම් මේක x ධන 4යි සෙන්ටිමීටර් කියලා තේරෙන්න ඕනි. හරි. එතකොට මේකේ ඒතර වර්ගඵලවල එකතු අපිට දීලා තියෙනවා මෙන්න මේ වර්ගජ සමීකරණය ඒක තෘප්ත කරන බව පෙන්වන්න කියලා මෙන්න මේක එකක් දීලා තියෙනවා. හරි. ඒක අපි ඉක්මනට හදාගෙන යන්න. ඒක ගේමක් නෑනේ. ඉක්මනට හදාගෙන. එතකොට මේ දෙකේ වර්ගඵලවල එකතුව. අපි දන්නවා එතකොට b සමචතුරස්‍රයේ වර්ගඵලය a සමචතුරස්‍රයේ වර්ගඵලය. එතකොට සමචතුරස්‍රයේ වර්ගඵලය ඉන්නේ පැත්තක දිගේ වර්ගෙනේ. ඒක ගේමක් නෑ. එතකොට b එකේ පැත්තක දිග x ධන 4 මේකේ වර්ගය. එකතු කිරීම මේකේ පැත්තක දිගේ වර්ගය x වර්ගය සමානයි 88යි මම හිතන්නේ දීලා තියෙනවා. 88යි. right. එතකොට දැන් අපිට පුළුවන් මෙන්න මේක නිමීසන්සිල සුළු කරගෙන යන්න. එතකොට x වැඩි කිරීම x වර්ගය x වැඩි කිරීම 4 4x 4x දෙකෙන් වැඩි කරාම 8x 4 වැඩි කිරීම 4 16 ධන x වර්ගයට සමානයි 88. හරි. එතකොට ප්‍රශ්නයක් නැහැ. දැන් x වර්ග එකතු කරාම 2x වර්ග එනවා. ධන මෙතන 8x ට සජාතිය ආයේ නෑ. එතකොට ධන 16 මේ 80ට මෙහෙට අරන් ඉමු ඍණ 88ක් වෙනවා. හරි. සමානයි බිඳුව. right. එතකොට මෙතන 2x වර්ගය ධන 8x හරි. එතකොට 88න් 16ක් අඩු කරන්න තියෙන්නේ. ඒක නිමිසල්ස් අඩු කරපන්න නැත්නම් අඩු කරද්දි වැරදුනොත් ආයෙ කෙලියක් වෙනවා. හරි. එතකොට 8න් 6ක් 2යි. 8න් 6ක් 2යි. මෙතන 8න් 1ක් 7යි. හරි. එතකොට ඍණ 72ක් එන්නේ සමානයි බිඳුව. හරි. දැන් මේ ඔක්කොම ටික දෙකෙන් බෙදාගෙන යන්න වෙනවා. මොකද අපිට මේකේ දීලා තියෙන සමීකරණය අපි ගන්න ඕනේ. එහෙනම් මේ ඔක්කොම ටික දෙකෙන් බෙදාගෙන යනවා. මේ පද ඔක්කොම ටික. හරි. එහෙනම් දෙකට දෙක කැපිලා ගියා. x වර්ගය ධන 4x හරි ඍණ 72 දෙකෙන් බෙදුවම 36යි සමානයි බිඳුව. හරි. මම හිතනවා අපිට ඕන සමීකරණේ ආවා. හරි. මේක තමයි සමීකරණේ. දැන් හරි. ඊට පස්සේ කියනවා මේක සුළු කරලා අපිට මෙන්න මේක පැත්තක දිග අරගන්න කියලා. හරි. එතකොට ඉස්සෙල්ලා අපි දැන් මේකේ සමීකරණය තෘප්ත කරගත්තා. ඒක හරි. මෙන්න අපි ගත්ත සමීකරණේ. දැන් අපිට කියනවා වර්ගමූල 10 යගේ 3.16 ලෙසගෙන ඒ ආස්තරයේ පැත්තක දිග සොයන්න කියලා කියනවා. ඒ කියන්නේ x හොයන්න කියලා තමයි අපිට කියන්නේ. එතකොට මේක වර්ග පූර්ණයෙන් යන්න ඕනි කියලා තේරෙනවා. එහෙනම් x වර්ගය ධන 4x එතකොට මෙතන අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මෙතන තියෙන ධන 1ද කියලා. ඔය ඒක හරි. එතකොට ඍණ 36 අපි එහා පැත්තට දානවා. එතකොට ධන 36ක් වෙනවා. හරි. දැන් අපි මේක කොහොමද වර්ග පූර්ණේ කරන්නේ? මතක ඇති අපි කරනවා මෙන්න මේ x ගේ සංගුණක 4 බෙදනවා දෙකෙන්. 4 දෙකෙන් බෙදලා එන උත්තරේ තියෙනවනේ. ඔව්. ඒ උත්තරේ වර්ග කරනවා. වර්ග ක්‍රමයෙන් උත්තරේ 4යි. ඒක දෙපසටම එකතු කරනවා. එහෙනම් x වර්ගය ධන 4යි x ධන 4 සමානයි 36 ධන 4. එතකොට දැන් එහෙනම් මොකද වෙන්නේ මෙතන x ගන්නවා අපිට මේක පූර්ණ වර්ගයක් ලියන්න පුළුවන්. එහෙනම් x මෙතන ධන එතන 4 දෙකෙන් බෙදුවට අවශ්‍ය උත්තරේ 2යි. මේකේ වර්ගය සමානයි මෙතන 36 ධන 40. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. දැන් මේක වර්ග කරාම මේක ගානට සෙට් වෙනවා. හරි. එතකොට x ධන 2 x ධන 2 වර්ගය එහාට පැත්තට දැම්ම වර්ග මූලයක් වෙනවා 40. හැබැයි අපි දන්නවා ධන හෝ ඍණ සීන් එක දාන්න ඕනේ. මොකද වර්ග මූලක ධන උත්තරේ ඍණ උත්තරේ දෙකම ගන්නවා. අපි වර්ග මූලේ දාගත්තාම. එතකොට x ධන 2 සමානයි අපි දන්නවා මෙන්න මෙතන අපිට 40 ලියන්න පුළුවන්. දැන් මෙතන අපිට වර්ගමූල 10 සෙට් කරගන්නත් ඕනේ. එහෙනම් 4 ගුණ කිරීම 10. 4 ගුණ කිරීම 10 අපි දාගත්තා. දැන් මොකද කරන්න ඕන? මම මෙතන ඉඩ ප්‍රශ්න නිසා මේ පැත්තට මේක මම අරන් ඉන්නම් මේ පැත්තට. එතකොට x ධන 2 සමානයි මෙතන 4 වර්ගමූල ගන්න 2. එහෙනම් ධන හෝ ඍණ 2යි වර්ගමූල 10යි. ධන හෝ ඍණ 2යි වර්ගමූල 10යි. මෙතන වර්ගමූල 10ට ආදේශ කරගෙනත් හිමු අපි. එතකොට x ධන 2 සමානයි ධන හෝ ඍණ 2 ගුණ කිරීම වර්ගමූල 10 3.16 කියලා ගන්න. 3.16 කියලා ගන්නවා. එහෙනම් x ධන 2 සමානයි ධන හෝ ඍණ
මේකෙන් වැඩි කරන්න තියෙන දෙවරක් 6 12න් 2 එකක් ඉතුරුයි. දෙවරක් 1 2 1 3යි. දෙවරක් 3 6යි. 6.3යි 2. දැන් මේක අරන් යනවා මේ ධන දෙක මේ පැත්තට ගියාම ධන හෝ ඍණ 6.3යි 2. මේ ධන දෙක මෙහෙට ගියාම ඍණ 2ක් වෙනවා. හරි. එතකොට දැන් මෙතනදී අපි ධන උත්තරේ සලකන්නත් ඕනේ ඍණ උත්තරේ සලකන්නත් ඕනේ. එතකොට x සමානයි අපි ඉස්සෙල්ලම ගන්නවා ධන සලකලා ධන 6.3.2 අඩු කිරීම 2 අනිත් එක හෝ x සමානයි ඍණ 6.3.2 ඍණ 6.3.2 අඩු කිරීම 2. හරි. මෙතන උත්තරයක් එනවා x සමානයි 6.3.2කින් 2ක් වෙනවා 4.3.2 4.3.2 හෝ මෙතන ඍණ 6.3 ඍණ 2 කියන ඍණ 8.3.2. හරි. අපි දන්නවා එහෙනම් x කියන එක බිඳුවට වඩා විශාල විය යුතු බැවින් ඍණ උත්තරේ නම් එන්න බෑ. එහෙනම් x සමානයි 4.3.2 සෙන්ටිමීටර් විය යුතුයි. හරි. ඉස්සලා අපි දැන් x වලට උත්තරේ ගත්තා. x සමානයි 4.3.2. ඒ කියන්නේ ඒ ආස්තරයේ පැත්තක දිග. දැන් තමයි අපේ අර නියම කොටසට එන්නේ. මේ මම ලියලා තියෙන රෝමිලක්ක තුන කොටස මාරු කියලා. හරි. ආස්තර දෙකේ වර්ගඵල අතර වෙනස. මෙන්න මේ 8 ගුණ කිරීම 6.32යි වර්ග සෙන්ටිමීටර බව පෙන්වන්න දැන්. වර්ගඵල දෙක අතර වෙනස කියනකොට අපිට එන්නේ තනි කර ඒක තනි උත්තරේනේ. හැබැයි මේ ඒක මුන් දීලා තියෙන කතාව ගන්න ඕනි. එහෙනම් වර්ගඵල අතර වෙනස. රයිට්. එතකොට මම ඒක උඹලා වර්ගඵල අතර වෙනස කියලා ලියාගමු. හැබැයි මම ඒක මෙහෙම එහෙනම් දැන් මෙතන වර්ගඵල අතර වෙනසක් එන්න නම් ලොකු ආස්තරයේ වර්ගඵලය පොඩි ආස්තරයේ වර්ගඵලය අඩු කරලා දාන්න ඕනේ. එතකොට x ධන 4 මේකේ වර්ගයනේ. එතකොට මේකේ වර්ගඵලය වෙන්නේ. ඒකේ වර්ගඵලයෙන් අඩු කරන්න ඕනි මේකේ වර්ගඵලය x වර්ගය ඉස්සෙල්ලා අපි ඔක ලිව්වා. හරි. මෙතනදී මම අර මීට කලින් දාපු වීඩියෝ ක්ලිප් එකේ වගේ නියම සාධක ගානකුත් සෙට් වෙනවා. මෙතෙන්ද මම දාන්නම් මෙතන එකතු කිරීම සාධක කියලා කෑල්ලකුත් දාමු. එතකොට මෙතන සාධක කෑල්ලකුත් එනවා නියමයි ඒක. හරි. එතකොට දැන් මෙතන වර්ග දෙක අන්තරයක් කියලා තේරෙන්න ඕනි. ඇයි? එහෙනම් දැන් අපිට පුළුවන් මෙතන මෙන්න බලමු x ධන 4 මේක ධන x එකක් ලියන්න පුළුවන්. x ධන 4 ඍණ x එකක් ලියන්න නියමම නියමයි. හරි. දැන් එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මෙතන x ධන x 2x වෙනවා. 2x ධන 4. රයිට්. ඊට පස්සේ මේ ධනේට ඍණ x කැපිලා යනවා. මෙතන 4 විතරක් ඉතුරුලා මෙතන ගුණ කිරීම 4ක් සෙට් වෙනවා. නියමයිනේ. හරි. දැන් මෙතන මේ 8ක් දීලා දෙන 8 කොහොමද ගන්නෙ? මේ දෙකටම බලපන් දෙකක් සාධක වෙනවා. එළියට ගන්න දෙකක්. හරි. එතකොට දෙක එළියට ගත්තා. මෙතන x ධන 2 වෙනවා. නියම. x ධන 2 වෙනවා. ගුණ කිරීම 4. දැන් හරිනේ. දැන් උත්තරේට පාටක් තියෙනවා. දෙවරක් 4 8යි. 8 ගුණ කිරීම x ධන 2. හිමීට සුළු කරගෙන නැත්නම් අවසාන වෙලාවෙ ඕනේ නැහැ කියලා ගන්න. 8 දැන් මොකද කරන්නේ? x කියන්නේ මොකද්ද? x දන්නවා මේ 4.3.2. 4.3.2. එකතු කිරීම 2. මම. රයිට්. දැන් එහෙනම් අන්න කලබල නැතුව හිමීට ලියපන්. 4.3.2 එකතු කිරීම 2. 6.3.2යි වර්ග සෙන්ටිමීටර. නියමම නියම. නැත්තම් මේක ගන්න බැරුව ඒ වෙලාවේ එන ගේමක් ගහයි. මොකද අමාරු නෑ. හරිම ලේසිම ලේසි මෙන්න ලස්සන සිද්ධිය සාධකත් එක්ක තමයි වැඩේ සෙට් කරගෙන ආවේ. ඉතින් හොඳයිනේ. ඉතින් මෙන්න ගාන විභාගයට කලින් හදලා ගියා නම් හොඳයි. ඊළඟ ගානේ සෙට් වෙමු.